හෙලෝ ළමයි, ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මං හරිම ලස්සන vlog එකක් තමාද ඔයාලට අරන් ආවේ. ඉතින් මගේ vlog එක බලන්න කලින් හැමදාම කියනවා වගේ මගේ YouTube channel එක subscribe කරලා like comment දාලා යාළුවෝ අතර share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් බලාගෙන ඉන්නකෝ අපේ vlog එකේ අපි මොකද කරන්න කියලා. ඒප්‍රිල් 23 වෙනිදා අපි ගියා ගම්පහ බොටනිකල් ගාඩන් එකට. අපි ඒක එහෙ යනවා කියලා ප්ලෑන් කරේ 22 වෙනිදා. නිකම්ම එකපාරට හිතිලා මායි විහිංගි අනුෂ්කයි අපි තුන්දෙනා ගියා ගම්පහ බොටනිකල් ගාඩන් එකට. ඉතින් මම අවුරුදු 4කට විතර පස්සේ තමයි බොටනිකල් ගාඩන් එකට ආවේ දෙවෙනි සැරේට. මීට කලින් මම අක්කා කෙනෙක් එක්ක ගියේ. ඇත්තටම මාරම ලස්සනයි එතන. හරියට අනේ නිකන් දිව්‍ය ලෝකයක්. ඒ තරම්ම ලස්සනයි. සමනල්ලු, එතකොට ලස්සන මල්, ලස්සන කොළ පාට ඇහැට ගැටෙද්දි මාර හිතට මනසට සැහැල්ලුවක් දැනෙන්නේ. මේ වගේ තැනක් ඔය පාඩම් කරන අයට එහෙම මාරු. ඉතින් හැබැයි ඉතින් අවුරුදු 18ට වඩා වැඩි ගෑල් ළමයින්ට තමයි යන්න පුළුවන්. ගෑල් ළමයින්ට 18ට වඩා අඩු නම් මේ බොටනිකල් ගාඩන් එකට යන්න බෑ. පිරිමි ළමයි නම් අවුරුදු 15 වුණත් ප්‍රශ්නයක් නැහැ, යන්න පුළුවන්. ගෑල් ළමයින්ගේ ID එක බලනවා. මේ ඉතින් එහෙම තමා ඉතින් ඒකේ නීති රීති. එතකොට 236ක් එක්කෙනෙක්ට මේ ටිකට් එක වැටෙන්නේ. අපි දවසම ඉඳලා ආවා මරු. ඒ කියන්නේ හවස 3-4 විතර වෙනකම් විතර අපි හිටියා. උදේ 11-12ට විතර ගිහිල්ලා මේ ඉතින් අපි ගොඩක් විනෝද වුණා. හරිම ෂෝක්. ඉතින් ඔයාලා බලන්නකෝ කොච්චර ලස්සනද කියලා මේ ගාඩන් එක. ඔහොම වෙන්න හෙල්ලෙන්න එපා. අපි ඉතින් ආව වෙලේ ඉඳන් කණ එක තමයි කරේ. අපි අර මේ බංකුව තියෙන්නේ. අන්නේ බංකුවේ අපි ගොඩාක් වෙලා ඉඳගෙන හිටියා. එතන මාරම ලස්සනයි. ඒ වගේම අපි ගාඩන් එකේ හැම තැනම ඇවිද්දා. මෙහි ප්ලේග්‍රවුන්ඩ් 2-3ක් වගේ තියෙනවා. හරිම ෂෝක්. එතන කට්ටිය ක්‍රිකට් ගහනවා. ඉතින් අපි හිතාගෙන ඉන්නවා අපේ යාළුවෝ සෙට් එකත් එක්ක ආයේ සැරයක් බොටනිකල් ගාඩන් එකට ගිහින් එහෙ මේ ක්‍රිකට් ගහලා ප්ලේග්‍රවුන්ඩ් එකේ එහෙම එන්න ආයේ හිතාගෙන ඉන්නවා. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. कैसे तेरी खुद गरसी ना धूप पूछने ना चाहो कैसे तेरी खुद गरसी किसी ठोर टिके ना पाओ कैसे तेरी खुद गरसी ना धूप पूछने ना चाहो कैसे तेरी खुद गरसी किसी ठोर टिके ना पाओ कर लिया तना पे अंबर कर लिया तो साथ समंदर फिर भी सूखा मन के अंदर क्यों रहना संसारिणी मगे नन्नादु नन्निये मामगनाही नये उब इन्नवावगे संसारिणी मगे नन्नादु नन्निये मामगनाही नये उब इन्नवावगे. ඊළඟ වීඩියෝ එක බලන්නකෝ. මම පොඩි අකරතැබ්බයකට මූණ දෙනවා. දැක්ක නේද මාව ඉස්සලා ගියා. තව පොඩ්ඩෙන් මට අඬු කඩාගෙන තමයි ගෙදර යන්න වෙන්නේ.
වේ මගේ ආදරේ ඉතින් අපිට ව්ලොග් එකට වීඩියෝ ටික එඩිට් කරගන්න අනුෂ්කගේ මාර සපෝට් එකක් ලැබුණේ. පේනව නේද එයාගේ සපෝට් එක? මං ඉතින් ඔයාලට කියන්නේ මේ වගේ නිදහස් තැනකට ඉඳ හිටවත් මාසෙකට එක සැරයක් හරි යන්න. ඇත්තටම අපේ මනසට පොඩි විවේකයක් අවශ්‍ය. අපේ ශරීරයට වගේම අපේ මනසත් විවේකයෙන් තියෙන්න ඕන. ඉතින් කලබලකාරී ලෝකෙන් ඈත් වෙලා පොඩි වෙලාවකට හරි මේ වගේ තැනකට එන්න කියලා තමයි මම ඔයාලටත් කියන්නේ. අපිට ඉතින් මෙන්න මේ තැන හම්බුනේ අන්තිමට. මෙන්න මේ තැන දැක්කේ අන්තිමට. ඉතින් මෙතන මේ වැවද්ද පොකුණක්ද මන්ද ඒ පොකුණ එහා පැත්තේ මේ තැනක් තියෙනවා මෝරම ලස්සනයි එතන. එතනේත් කට්ටිය හිටියා. නැත්තම් අපි එතනට යන්න වෙන ආසාවෙන් හිටියේ. ඒගොල්ලෝ හිටපු නිසා අපි ගියේ නෑ. ඉතින් ආයෙසරේක යනකොට කවුරුත් හිටියේ නැත්තම් අනිවාර්යෙන් අපි එතන තමයි ඉන්නේ. අයිඩියා එකක් තියෙනවා. අර ලේන්සුවක් එලාගෙන කෑම ටිකක් තියාගෙන බිම ඉඳගෙන කන්න. අන්න එහෙම අපි ඉතින් යාළුවෝ එක්ක ඊළඟ පාර ආවොත් අනිවාර්යෙන් ඒ වගේ දෙයක් කරනවා. සොබා දහම කියන එක හරි අපූරුයි ඇත්තටම. කොච්චර ලස්සන දෙයක්ද සොබා දහම කියන එක. ඉතින් මේ සොබා දහම මිනිස්සුන්ට පුළුවන් ලස්සනටම ලස්සන කරන්න වගේම විනාශ කරලම දාන්නත්. ඉතින් ඒක තියෙන්නේ මම සහ ඔයාලා අතේ. ඉතින් ඔයාලා තීරණය කරන්න ඔයාලා කරන්න ඕනේ මොන වගේ දෙයක්ද කියන එක. ඇත්තටම මේ වගේ ලස්සන තැනක් විනාශ කරලා දාන එක හරිද? ඒකෙන් අපිට මොනවද අත් වෙන්නේ? හරිද? අපි සොබා දහම විනාශ කරොත් අපිට ඒවා අපිට ලැබෙනවා නේද? ඒ නිසා අපිට හැමදේම දෙන මේ ලස්සන ආදරණීය සොබා දහම ආරක්ෂා කරගන්න එක අපි හැමෝගෙම යුතුකමක්. පණ්ඩිතයාගේ ඔන්න නගිනවා. සිටින්න පොඩ්ඩක් සිටින්න දුවන්නේ ඇයි? විරුණි රාජධානියෙන් නගිනවා. अनुष्का बड़ा है ना ෆොටෝ එකක් ගන්න. විරුණි බඩා ඉන්නවා කළුවරට පේන. දැන් පේන. ෆොටෝ එකක්. ඒ ඇසි ෆොටෝ ගන්නවා. ලස්සනද? හැඩ බලන්න වීඩියෝ කරනවා.
මේ තමයි රස බංගලා අන්තර්දායකයි ඇතුල් වීමෙන් වලකිලි කියතියි. මේක ප්‍රතිසංස්කරණය කරන්න. जो है कही जो है सुनी वो बात क्या है बता मितवा कहे धड़कने तुमसे क्या मितवा ये खुद से तू ना तू छिपा निर निजा ඊට පස්සේ අපි වැඩි වෙලාවක් කාලය ගත කරේ මෙන්න මෙතන තමා. අපි ඉතින් කයියක් ගහගෙන අතෙන්ට වෙලා ඉඳගෙන හිටියා. ඊට පස්සේ ඉතින් අපි කොහොම හරි ඉඳලා ගෙදර ගියා. එදා යනකොට මාර අකරතැබ්බයක් වුණානේ. ඒක නයි ඉතින් අපිට වීඩියෝ කරගන්න බැරි වුණා. ට්‍රේන් එකේ යන්න හිටියේ. එදා මේ අපි ඊට පස්සේ දැන් අපිට බඩගිනි අපි පොඩි ස්නැක්ස් ජාතිනේ කෑවේ. ඒ නිසා අපි ගම්පාවට ගිහින් කැෆේ එකකින් කෑවා කොත්තුව කකා ඉන්නකොට එන ලොකු සද්දයක් ඇහුණා. හරිද? විශාල ශබ්දයක් ඇහුණා. හරිද? මම ඒක වැඩි ගණන් ගත්තේ නෑ. බැරිනම් ස්ටේෂන් එකේ ගොඩාක් සෙනඟ පිරීලා. එදා එන්නේ වෙලාවේ මේ කෝච්චිය රේල් මොනවාද පීලි පැනලා මේ පෙට්ටි දෙකක්ම පෙරලිලා තිබ්බා. ඊට පස්සේ ඉතින් බස් එකේ ආවේ. ඔයාලා දන්නවද දන්නේ මට බස් එකේ යන්න ටිකක් බෑ. අමාරුයි මේ වමන යනවා. ඉතින් කොහොම හරි ආවා. මට හැබැයි වමන ගියේ නෑ. දුර පාරකින් ආවෙත්. ඉතින් ඒ වගේ අකරතැබ්බයන්ටත් මුහුණ දෙන්න සිද්ධ වුණා අපිට මේ ලස්සන දවසේ. ඉතින් එහෙනම් ඉතින් මට දැන් යන්න වෙලාව හරි. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝම මගේ YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. මගේ videos බලනවා නම් ඉතින් මගේ video බලනවා නම් subscribe කරන්න බැරි කමක් නැහැනේ. අනිවාර්යයෙන් මගේ YouTube channel එක subscribe කරන්න. මගේ videos වලට like comment දාන්න. යාළුවෝ අතර share කරන්න. හරිද? එච්චරයි මට කියන්න තියෙන්නේ. ඔයාලා බලනවා ඇති විහෙන්ගේ මොකද මේ කරන්න කියලා. විහෙන්ගේ අර අපි කාපු මේ ටිපිටික් වල ඉතිරි වෙලා තියෙනවනේ අර ලුණුයි මිරිසුයි අර මික්ස් වෙච්ච මේකක් අන්න ඒක ලොවනවා. එහෙනම් මම යනවා. බයි. පරිස්සමට ඉන්න. ආයෙ vlog එකකින් අපි ආයෙත් හම්බෙමු. මගේ පාළු හිතට මනමාල කතා කිය